අද කියන්න යන්නේ බබාට දෙන්න හොඳම රස්ක් එක මොකක්ද කියලා. බබාට සොලිඩ් ස්ටාර්ට් කළේ මම 6 month වලින්. ඉතින් ડોක්ටර් මට රෙකමන්ඩ් කළා ඊවිනිං ස්නැක් එකට රස්ක් එකක් දෙන්න කියලා. ඉතින් එයා බ්‍රෑන්ඩ් එකම මෙන්ෂන් කරලා කිව්වා බ්‍රෑන්ඩ් කීපයක් කිව්වා. ඒකෙන් මම ගත්තේ මෙන්න මේක. මේකේ මම මුලින්ම try කළේ ඔරිජිනල් එක. මේක ඔරිජිනල් සහ රිඩියුස් ෂුගර් එකක් දෙකක් තියෙනවා. ගන්න ඔරිජිනල් එකේ ෂුගර් කන්ටේන් එකක් තියෙනවා. ඒ නිසා තමයි ඒක ඒ විදිහට තියෙන්නේ. හැබැයි මේ reduced sugar කියන එකේ නම් යාලා මෙන්ෂන් කරලා තියෙනවා 30% less sugar than original රස් කියලා. ඉතින් මම මේ දෙකම ගන්න මේම රීසන් එක තමයි බබා දිගටම එක ෆ්ලේවර් එකට කැමති නැති එක. එයා හැමදාම ඩේලි දැන් රස් එක කන හින්දා හැමදාම මේක දෙනකොට එයා කැමති නැහැ. ඉතින් මම කරන්නේ එක දවසක් මේක දෙනවා අනිත් දවස් මේක දෙනවා මාළු තමයි දෙන්නේ. ඉතින් මේකේ almost similar ingredients තියෙන්නේ percentage එකේ තමයි පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ. මොකද මේක reduced sugar එක මේක ඇවිල්ලා original එක ඒ නිසා. ඉතින් ගොඩක් වෙලාවට මේක shops වල හොයාගන්න හරි අමාරුයි. මම සමහර වෙලාවට හැමදාම හැදලා එනවා ගිහිල්ලා බලලා ගන්න නැහැ එනවා. ඉතින් ඊට පස්සේ online order කරනවා. ඉතින් ඒ වගේ දවස් වලට මම කරන්නේ මෙන්න මේක. මෙන්න මේක try කරලා. මේක තමයි මම දෙන්නේ බබාට. මේක වෙලා මංචි එකක්. 6 months above බබාට තමයි ඒකත් යාලා හදලා තියෙන්නේ. මේකේ තුන ගත්තොත් මේ තුනේ taste එකේ ලොකු වෙනසක් නැහැ. of course මේකේ නම් taste එකේ කියන්නේ සීනි ගතිය sweetness එක ගොඩාක් අඩුයි. කනකොට එක දැනෙනවා මම අපිට taste කරලා බලුවා. හැබැයි මේ දෙක almost similar. හැබැයි ඒකෙනොත් මේකේ පොඩ්ඩක් මිල්කි ගතිය අඩුයි. අඩු වුණාට taste එකේ ලොකු වෙනසක් නැහැ. ඉතින් මේක නම් ඕනම සුපර් මාකට් එකක ගන්න තියෙනවා ඇති. මම ගත්තේ කලින්ස් එකෙන්. අනිත් දෙක නම් මම online order කරලා ගෙනාවේ. මොකද මම ගන්න shop එකේ එක තිබුණ නැති නිසා. ඉතින් වාලිස් එක නම් ටිකක් expensive. ඒක මට මතක විදිහට 2800 something වගේ තමයි උනේ එකක්. හැබැයි මේක නම් එච්චර ගණන් නැහැ. මේක රුපියල් 460ක්. ඉතින් ඕන කෙනෙක්ට afford කරන්න පුළුවන් level එකේ තියෙන එක. ඉතින් ඒක තමයි අද ෂෙයා කරගන්න ඕනේ මම මොකද යූස් කරන රස්ක් එක කියලා. ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන මම ඉන් ඩීටේල් කියන්නේ නැහැ. මොකද මම ඇවිල්ලා සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒව ගැන එක්ස්ප්ලেইন කරලා බෙනිෆිට් එක කියන තරම් මගේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි මම මේක ගෙනාවේ. ඉතින් මේ තියෙන්නේ තුන.